ඇබ්බැහිවීම කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඔයා කන්ට්‍රෝල් කරන්න ඕන දේ අවසානයේ ඔයාව කන්ට්‍රෝල් කරනවා. ඒක සීනි වෙන්න පුළුවන්, ඒක ගේමින් වෙන්න පුළුවන්, ඒක සෝෂල් මීඩියා වෙන්න පුළුවන්. ඇබ්බැහි වෙන එකේ ලොකුම ලක්ෂණය ඔයා මට ඕනේ නෑ කියලා හිතින් අතරෙත් ඔයා ඒකම කර ඉන්න එක. ඇබ්බැහිවීම කියන්නේ ඔයාව ටික විනාශ කරන ලොකු විෂක්. ඒක එක දවසකින් ඔයාව කඩන්නේ නැහැ. හැබැයි හැම දවසකම ටික ඔයාගේ ඩිසිප්ලින් එක, ඔයාගේ ෆෝකස් එක, ඔයාගේ පවර් එක කඩලා දානවා. ඔයාට දැනෙන්නේ නැතුව වීක් වෙලා යනවා. ඇබ්බැහි වෙන කෙනාට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක යාට තේරෙන්නේ නෑ එයා ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. මට ඕන වෙලාවට නවත්තන්න පුළුවන් කියන එක තමයි එයා කියන ලොකුම බොරුව. අද කාලේ ලොකුම ඇබ්බැහිවීම ඩ්‍රග්ස් නෙවෙයි, ඇල්කොහොල් නෙවෙයි, අවධානයට ඇබ්බැහිවීම. නොටිෆිකේෂන්, සෝෂල් මීඩියා, කෝල්ස්, මීටින්, මේ හැම තැනම හැම වෙලාවම අවධානයට යුද්ධ කරනවා. හැබැයි ඔයා හිතනවා මම වැඩ කරන්න කියලා. ඕනක වයිබ්‍රේට් වුණ ගමන් ඔයාගේ ෆෝකස් එක කැඩෙනවා. ලයික් එකක් වැටුණ ගමන් ඩොපමයින් හිට් එකක් එනවා. ඔයා කන්ට්‍රෝල් එකේ නෙවෙයි ඉන්නේ. කන්ට්‍රෝල් එක තියෙන්නේ ස්ක්‍රීන් එකේ. මිනිත්තු 5ක් ෆෝන් එක පැත්තකට තියලාට නිහඬව ඉන්න පුළුවන්ද? බැරි නම් ඒක ඔයාගේ ලොකුම දුර්වලකම. ඩ්‍රග්ස් වලට වඩා අවදානම් ඇබ්බැහිවීම. මේ කාර්යබහුල ලෝකෙක නිහඬව අවධානය දෙන කෙනා අනිත් අයට වඩා පවර්ෆුල්. අනිත් අය ස්ක්‍රෝල් කරනකොට ඔයා බිල්ඩ් කරන, අනිත් අය ප්‍රතික්‍රියා දක්වනකොට ඔයා හිතන්න ගන්න තීරණය ඔයාගේ අතේ. ඔයා වහලෙක් වෙනවද නැත්නම් ඔයාගේ පාලනය ඔයාගේ අතට ගන්නවද? හරි. දැන් ඔයාලට තේරුණා. ඔයා ඇබ්බැහි වෙලා. එතකොට ප්‍රශ්නේ ඒකයි. ඔයා බේරෙන්නේ කොහොමද? ඇබ්බැහිවීම කියන්නේ ඔයාගේ අතට තියෙන කැමැත්ත නෙවෙයි. ඒක බ්‍රේන් ලූප් එකක්. ඔය ෆෝන් එක අරගෙන මිනිත්තුවක් විතරයි කියලා සෝෂල් මීඩියා එක ඕපන් කරනවා. එක වීඩියෝ එකක්, තව වීඩියෝ එකක්, තවත් වීඩියෝ එකක්. ඊට පස්සේ බලනකොට පැයක් ගිහින් ඔයාට ඔයාගේ කන්ට්‍රෝල් එක නැති වෙලා. ඒක තමයි ඔයාගේ තියෙන බ්‍රේන් ලූප් එක. ඔයා පටන් ගන්නවා ඒක ඉවර කරනවා, ඊට පස්සේ නැවත ඒකම කරනවා. හිතන්නකෝ ඒක නිකන් රවුමක් වගේ. සංඥාවක් වෙන එකට අපි ප්‍රතිචාරයක් දෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ අපිට කුඩා සතුටක්. නොටිෆිකේෂන් එක සංඥාව, ස්ක්‍රෝල් කරන එක ප්‍රතිචාරය, ඩොපමයින් කියන කෙමිකල් එක ඔයාට ලැබෙන ත්‍යාගය. මේ වටේ කැඩුවේ නැත්තම් ඔයා හැමදාම වටේ යනවා. මුලින්ම ඇබ්බැහි වෙලා කියලා පිළිගන්න. මට ඕන වෙලාවක නවත්තන්න පුළුවන් කියන ලොකුම බරුව ඔයා නවත්තන්න. දවසකට ෆෝන් එකට දාන පැය ගාන ලියලා බලන්න. ඒක බලලා ඔයාටම ලැජ්ජ හිතුනොත් ඒක තමයි ඔයාගේ ඇතුලේ තියෙන ලොකුම සත්‍ය. ඔයාගේ අනාගත ඉලක්කය බලවත් නැත්නම් දැනට තියෙන පරිසරය බලවත්. ෆෝන් එක අතේ තියෙනකොට ස්ට්‍රෝං වෙන්න බෑ. නොටිෆිකේෂන් ඕෆ් කරන්න, ඇප්ස් ඩිලීට් කරන්න, නිදා ගන්න යන තැනට ෆෝන් එක අරගෙන යන්න නැතුව ඉන්න. පොළඹවන එක අඩු කරාම ඔයාගේ ඩිසිප්ලින් එකට chance එකක් ලැබෙනවා. ඔයා හැමදේම නවත්තලා හැදෙන හිස් වෙලා පුරවන්න ඔයා දෙයක් කරේ නැත්නම් ඔයා ආපහු එතෙන්ටම යනවා. ඔයා ආපහු ෆෝන් එක අතර ගන්නවා. ස්ක්‍රෝල් කරන වෙලාව වෙනකොට පොතක් කියවන්න, ශරීරය ට්‍රේන් කරන්න, අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. දැම්මම නැතුව පස්සේ ලැබෙන ජයග්‍රහණ තෝරන්න. මිනිත්තු 5ක් ප්‍රතිරෝධය දක්වන, ඊළඟ දවසේ 10ක්, ඊළඟ දවසේ 20ක්. මේක තමයි ඔය මනසට දෙන එක්සර්සයිස් එක. කන්ට්‍රෝල් එක ප්‍රැක්ටිස් කරනකොට ස්ට්‍රෝං වෙනවා. මතක තියාගන්න. ඇබ්බැහිවීම නවත්තන්නේ මොටිවේෂන් එකෙන් නෙවෙයි, අලුත් හැඳුනුම් පතකින්. මම ඩිසිප්ලින් තියෙන කෙනෙක්, මම ෆෝකස් එකක් තියෙන කෙනෙක්, මම වහලෙක් නෙවෙයි. මේ අයිඩෙන්ටිටි එක බිල්ඩ් කරන්න. මේ ලෝකේ ගොඩක් අය ඇබ්බැහිවීමට වහල් වෙලා. හැබැයි ටික දෙනෙක් ඇබ්බැහිවීම කන්ට්‍රෝල් කරනවා. අද තීරණය ඔයාගේ. ස්ක්‍රීන් එකට ජීවත් වෙනවද නැත්නම් ඔයාගේ ඇත්ත ජීවිතේ බිල්ඩ් කරනවද? ෆෝන් එක බිමට දාන්න. ඔළුව කෙලින් තියාගන්න. කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. නැත්තම් අනාගතයේ දවසක කාලය තිබුණා හැබැයි මම ස්ක්‍රෝල් කරා කියලා ඔයාට පසුතැවෙන්න වෙයි. තීරණය අද, පව එක ඔයාට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් ඉල්ලනවා.